හායි කොහොමද? ඔන්න ඊළඟ පැය 48 ගැන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට මුලින්ම තෑන්ක්ස් කරන්න ඕනේ. මං ගැන ගොඩාක් අය අහලා තිබ්බා කොහොමද හොඳින් ඉන්නවද දැන් අසනීප තත්ත්වය හොඳයිද කියලා. ඉතින් මං නිකමට වගේ එක මේ පෝස්ට් එකක දාලා තිබ්බේ මම අසනීප තත්ත්වයෙන් ඉන්න හින්දා මට වීඩියෝ එකක් කරන්න බැරි හින්දා මම නෝමල් රීල් එකක් හදලා දැම්මා. ඉතින් ඒ ගැන ඒක දැම්මට පස්සේ ගොඩාක් අය මගෙන් කොහොමද හොඳින් ඉන්නවද අසනීප හොඳයිද කියලා ගොඩාක් අය මට WhatsApp messages දාලා තිබ්බා Facebook එකේ DM කරලා තිබ්බා. ඉතින් ගොඩක් ආදරේ ඔයාලට ඔයාලගේ ආදරයට. ඉතින් ඔව් ඊළඟ පැය 48 ගැන තමයි මේ රීඩින් එක. ඉතින් මෙහෙමයි. මේ ඊළඟ පැය 48 ගැන ගත්තාම ඊළඟ පැය 48 නම් ඔයාට පොඩ්ඩක් නිකන් ඔයා එක තැන ස්ටක් වෙලා මේ වැඩ ටික ඔක්කොම කරගන්න බැරි තත්ත්වයක් කම්මැලි ගතියක් ඒ කියන්නේ වැඩ ටිකක් පස්සට දාන ගතියක් වගේ මට පෙන්නනවා ඊළඟ පැය 48. ඒ කියන්නේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා. නමුත් ඔයාගේ මයින්ඩ් එක චුට්ටක් නිකන් අනේ මට අද බෑ මං හෙට කරන්නම්. එහෙම නැත්නම් තව දවස් දෙකක් විතර ගිහිල්ලා ඔක පටන් ගන්නවා. දැන් මම ඕක කරන්න බෑ මට. මේ දවස් ටිකේ නම් කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඒකට කිසිම හේතුවකුත් නැහැ. හැබැයි ඔයාට එහෙම වෙනවා සහ ඔයාගේ නිකන් මූඩ් එක කොයි වෙලාවෙත් පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා. ඒ කියන්නේ මේ විනාඩි 5ක් හොඳින් ඉන්නවා ඊළඟ විනාඩි 5 නිකන් දුක හිතෙනවා. ඒ කියන්නේ ඔයාටම හිතා ගන්න බෑ ඇයි මම මේ දුකින් ඉන්නේ කියලා. මොකද හේතුවක් නැතුව පවා ඔයා දුකෙන් ඉන්න බලනවා. ඒක මට හොඳට පේනවා මේ කාඩ් එකෙන්. ඊළඟ පැය 48 ඔයාට එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හේතුවක් නැතුව පොඩ්ඩක් නිකන් දුක හිතෙන ගතියක් ඔයාට එනවා. සහ ඊළඟට මට කියන්න ඕනේ ඔයාට ඊළඟ පැය 48 පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයාට පරණ එක්කෝ යහළුකම් එක්කෝ සම්බන්ධතා පරණ නෑදෑයෝ ඔය කවුරුම හරි පරණ දේවල්. ඒ කියන්නේ සමහරලාට පරණ ඔයා කරපු දේවල් මොනවා හරි දේවල් ගැන ඔයාට නිකන් ආයි කරන්න හිතෙනවා. ආයි දැන් සමහරට සම්බන්ධතාවයක් නම් නිකන් මේ කුඩ කාලයකට ඉස්සෙල්ලා තිබ්බ සම්බන්ධතාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ දේවල් ඔක්කොම ඉවර වෙලා ආයෙත් අලුතෙන් ඔයා ජීවිතේ පටන් අරන් සමහරට දැන් අලුත් සම්බන්ධතාවල ඉන්නවා වෙන්න පුළුවන්. ඒ තියෙද්දි ඔයාට නිකන් හිතෙන්න පුළුවන් චුට්ටක් කෝල් එකක් දීලා බලන්න ඕනේ. දැන් කොහොමද දන්නේ නැහැ ඉන්නේ. දැන් එයා මැරි කරලත් දන්නේ නැහැ. එයාට දැන් පාර්ට්නර් කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. මෙන්න මේ වගේ සිතුවිලි එන්න පුළුවන් ඔයාට ඊළඟ පැය 48. ඉතින් චුට්ටක් පරිස්සම් වෙන්න. මොකද අර ඔයාගේ වැඩ කටයුතුත් ස්ටක් වෙලා ඉතින් ඔයාගේ ජීවිතේ අර ඒ කම්මැලි කමත් එක්ක තමයි ඔයගේ දේවල් හිතෙන්න බලන්නේ ඔයාට. ඒ කියන්නේ ඔයා අර කරන්න තියෙන වැඩ ටික පස්සට දාලා ඔයා නිකන් ඉන්න නිසාම තමයි ඔයාට ඒ දේවල් ඔයාට කල්පනා වෙන්න බලනවා. ඉතින් ඒ දේත් එක්ක ඒ දේවලුත් එක්කව මට කියන්න ඕනේ ඊළඟ පැය 48 පොඩ්ඩක් විතර අර ඔයාගේ ප්ලෑන්ස් ඒ කියන්නේ ඉස්සරහට දැන් ඔයා ඇත්තටම හරි සක්සස් විදියට ඔයා දේවල් කරගෙන ඇවිල්ලා මේ ඊළඟ පැය 48 නිසා සමහර වෙලාවට ඔයාට සමහර අර දේවල් අන්තිම මොහොතේ දැන් ගොඩක් දේවල් ඉස්සරහට සක්සස් වෙන්න තිබ්බ දේවල් පොඩ්ඩක් කල් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් ඒ දේවල් ගැන ගොඩාක් හොඳට හිතලා වැඩ කරන්න. මට හිතෙනවා මේ දේවල් වලට යම්කිසි හේතුවක් තියෙනවා කියලා. මම ඔයාලට ඒක මේ වෙනමම වීඩියෝ එකක් ගේන්නම් කියලා හිටියට මට හිතෙනවා මෙතනදී මට පොඩ්ඩක් ඒක ගැන කිව්වොත් හොඳයි කියලා. මේ මට හිතෙනවා මේ දේවල් ඒකේ ඒ අනුව වෙච්ච දෙයක් වෙන්න ඕනේ මේ කාඩ්ස් ටික ඩ්‍රෝ වුණේ මට ඒ හින්දා වෙන්න ඕනේ. මොකද මේ ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 23 වෙනකන් මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එක පටන් ගන්නවා. ඉතින් මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එක කියලා කියන්නේ බුධ ග්‍රහයා ආපස්සට කැරකෙනවා හෝ something like that. මං හිතනවා ඒ වගේ වෙන්න ඕනි කියලා සිංහලෙන් කිව්වහම. එතකොට ඒ කාලෙදී ඔයාලට දැන් මේක කැන්සර් කියන රාශියෙන් තමයි මේ පාර මේ මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එක යන්නේ. එතකොට ඒ කැන්සර් කියන්නේ කටක රාශිය කියන්නේ ජල රාශියක්. ඉතින් ගොඩක් වෙලාවට තාක්ෂණික දෝෂ ඇති වෙනවට වඩා සාමාන්‍ය මේ රෙට්‍රෝග්‍රේඩ් වලදී තාක්ෂණික දෝෂ මානසික දේවල් කියන්නේ මනසට පොඩි පොඩි බලපෑමුත් ඇති වෙනවා රෙට්‍රෝග්‍රේඩ් වලදී. හැබැයි මේ පාර මේ ජල රාශියක් නිසා ගොඩක්ම තාක්ෂණික
දෝෂවලට වඩා මානසික බලපෑම වැඩි මේකේ. හැබැයි තාක්ෂණික දෝෂත් ඇති වෙන්න පුළුවන්. මට හිතෙනවා මේ ඒකේ බලපෑමක් තමයි මේ. මොකද 12/13 ජූනි 12/13 මේ මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එකේ පූර්ව ආරම්භය පටන් අරන් තියෙන්නේ. ඉතින් එතකොට ඒ කාලේ ඉඳන්ම පොඩ ඔයාලට ඒ හා සම්බන්ධව දේවල් සිද්ධ වෙගෙන එනවා කියන එක මට මේ පැය 48 මේ ආපු කාඩ්ස් ටිකත් එක්කත් මට පෙන්눔 කරනවා. මොකද මේ ඒ කාලෙට ගොඩක්ම වෙන්නේ පරණ දේවල් ගැන ඔයාලට ගොඩාක් හොඳ විදිහට මතක් වෙනවා. ඒ කියන්නේ පරණ සම්බන්ධතාවල ඉන්න සමහර අය සමහරට ඔයාලට කතා කරන්න පුළුවන්. ඒත් එක්ක ඔයාලගේ මනස එයාලට ආයෙමත් ඇදිලා යන්න පුළුවන්. මේ සමහර විට මේ දේවල් වලදී ඔයා ගොඩාක් අපහසුතාවයට පත් වෙලා ඔයා එයාගෙන් අයින් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එකේ බලපෑම් නිසා ඔයාට එයා ගැන නිකන් ආදරයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චුට්ටක් කතා කරන්න හිතෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න, ඒ වගේ දේවල් ඔයාට ඇති වෙන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා ඒ වගේ බලපෑමක් දෝ මෙතනත් මේ පැය 48 දිත් ඔයාට වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි සමහර වෙලාවට හොඳට කල්පනාවෙන් ඉන්න සමහර වෙලාවට ඔයාගේ මැසේජස් යවන මැසේජස් මිස්අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්න පුළුවන් ඔයා යවන කෙනාට. ඉතින් වැදගත් දෙයක් යවනවා නම් චුට්ටක් ඒ ගැන දෙපාරක් තුන් පාරක් කියවලා බලලා හරියට බලලා යවන්න. ඊමේල්ස් යවනකොට WhatsApp හරිය මොනවා යම් විදිහකින් මැසේජ් එකක් යවනකොට ඒ දේවල් හරි කල්පනාවෙන් යවන්න. කතා කරනකොටත් එහෙමයි. කෝල් එකක් අරගෙන කතා කරද්දී සමහර විට ඔයාට අනවශ්‍ය විදිහේ දේවල් ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනවශ්‍ය, ඒ කියන්නේ සමහර වෙලාවට මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් වලට යන විදිහේ ප්‍රකාශයන් ප්‍රකාශ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගැන කල්පනාවෙන් හරිම හිමින් දේවල් වැඩ කටයුතු කරන්න. මට හිතෙනවා මේ පැය 48ටත් අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් තමයි, ගැටලු ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි සමහර විට මේක වෙනමම අර තාක්ෂණික දෝෂ හා සම්බන්ධව ගත්තාම සමහර විට ඔයාලගේ මේ හොඳට තිබුණු කම්පියුටර් එකක්, හොඳට තිබුණු ෆෝන් එක එකපාරට කැඩෙන්න පුළුවන් මේ කාලෙදි. එහෙම නැත්නම් ස්ලෝ වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ සමහර විට කම්පියුටර් එක ස්ලෝ වෙන්න පුළුවන්, ෆෝන් එක ස්ලෝ වෙන්න පුළුවන්. සමහර විට ඔයාම කියයි මේක මේ හොඳට වැඩ කර තිබ්බ ෆෝන් එක එකපාරට කැඩලා ගියානේ. එකපාරට මේ කම්පියුටර් එක එකපාරටම කැඩුනානේ. අන්න ඒ වගේ සමහරට ඉලෙක්ට්‍රික් බඩු ගෙදර තියෙන මේ හොඳට ඊයේ වැඩ කරපු එක අද ඔන් කරනකොට වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න මේ කාලෙදී ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම 29න් පස්සේ ජූනි 29න් පස්සේ මේ දේවල් වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ ටිකෙත් චුට්ටක් විතර මේ දේවල් ටික ඔයාලගේ ජීවිතවලට එන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය මම කියපු තාක්ෂණික දෝෂවලට වඩා මානසික අපහසුතා, මානසික වෙනස් වීම තමයි ගොඩාක්ම මේ කාලෙදි බලපාන්නේ. මොකද මේ කැන්සර් රාශියෙන් එන මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එකක් නිසා. ඉතින් හොඳට කල්පනාවෙන් වැඩ කරන්න. පරණ යාළුකම්, පරණ සම්බන්ධතා ආයෙමත් ඔයාලට අතවනන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලදී ඔයාලා කල්පනාවෙන් ඩිසිෂන්ස් ගන්න. මොකද ඒ දේවල් හොඳ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ජීවිත ආයෙමත් දැන් ඔයාලා ජීවිතේ හදාගෙන ඉන්නවා නම් ඒ දේවල් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් පරිස්සමෙන් මේ පැය 48ත් ඔය ප්‍රශ්න ටික වගේ ප්‍රශ්න ටිකක් තමයි මම දැන් ඔයාලට කිව්වේ වෙයි කියලා. ඉතින් ඒ දේවලුත් මට හිතෙනවා ඒ හා සම්බන්ධව ආපු ප්‍රශ්න වෙන්න ඕනේ මේ පැය 48ත්. ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න, කල්පනාකාරීව තීරණ ගන්න, කල්පනාකාරීව වැඩ කරන්න කියන එක මම කියන්න ඕනේ. ඉතින් සතුටින් ඉන්න, හොඳින් ඉන්න. ඉතින් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න ඔයාලට. මොකද මේකේ මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එක ගැනත් ඔයාලට කියලා තියෙන නිසා ඔයාලට ඉස්සරහට අවශ්‍ය වේවි. ඇවිල්ලා බලන්න පුළුවන් ආයමත්. ෂෙයා කරන්න ඕනේ කෙනෙක්ට සේව් කරලා තියාගන්න. මගේ පේජ් එකත් ෆලෝ කරන් යන්න. මීට එහා තව ඔයාලට මේ වගේ වීඩියෝස් බලන්න අවශ්‍ය නම් අලුතෙන්ම මේ මගේ වීඩියෝ එකක් බලන කෙනෙක් නම්